අද ශුද්ධ වූ සබත් දවසේ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ පාද පාමුල උන්වහන්සේව නමස්කාර කරන පිණිස එකතු වෙලා ඉන්න ඔබ සෑම කෙනෙක්ම ජේසුස් වහන්සේගේ නාමයෙන් නිතා ගෞරවයෙන් පිළිගන්නවා. මේ වෙලාවේ අපි සබත් දිනයේ දෙවියන් වහන්සේව නමස්කාර කිරීම සඳහා අපේ ආත්ම හදවත් සූදානම් කරගනිමු. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ වෙතට සිත් යොමු කරගෙන අද දෙවියන් වහන්සේගේ පාද පාමුල මේ සබත් දිනය සුද්ධ කොට ගත කරන පිණිස උන්වහන්සේගේ කරුණාව ඉල්ලා යාඥාවෙන් නිරත වෙලා සිටින්න. ඔබට නමස්කාර වේවා මහෝත්තම දෙවි පියාණන් වහන්සේ. ඔබට සියලු මහිමයත් ගෞරවයත් දෙනවා. මේ සබත් දිනේ නමස්කාරය මැද්දේ ඔබ වහන්සේ අපට අද ප්‍රකාශ වෙන්න කියා අපි ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ස්වාමින් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේ. හලෙලූයා. ඔබට නමස්කාර වේවා දෙවි පියාණන් වහන්සේ. මේ වෙලාවේ ලෝකේ විවිධ ප්‍රදේශවල ලෝකේ විවිධ රටවල්වල ඉඳගෙන ලංකාවේ ඈත ගම්මානවල ඉඳගෙන අන්තර්ජාලය හරහා අපිත් එක්ක මේ සබත් දවසේ දේව මෙහෙයට එකතු වෙන මේ සෑම සහෝදර සහෝදරියක්ම ඔබගේ දිව්‍යමය දෑතට බාර කරනවා පියාණන් වහන්සේ. ඔවුන් සෑම කෙනෙක්ටම ඔබ වහන්සේව හඳුනා ගැනීමට කරුණාව ලබා දෙන්න. අද මේ සබත් දවසේ නිවාඩු අරගෙන ඔබ වහන්සේගේ පාද පාමුලට මේ දිනේ සුද්ධව ගත කරන්න පැමිණ සිටින අය වගේම අද දවසේ විවිධ ප්‍රශ්න කරදර නිසා විවිධ මැද පෙරදිග රටවල් වල ඒ වගේම ලංකාවේ විවිධ ප්‍රදේශවල අද සබත් දවසේ නිවාඩු නොලැබ සිටින අපගේ සහෝදර සහෝදරියනුත් ඔබ ඉදිරියේ දැන් සිහි කරනවා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ ඔවුන්ටත් ඉතා ඉක්මනින් ඔබගේ සුද්ධ සබත සුද්ධ ලෙස පවත්වන්නට කරුණාව දෙන්න කියා ඉල්ලා සිටිනවා දෙවියන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. අපි සෑම කෙනෙක්ම දෙවියන් වහන්සේට නමස්කාර කරන පිණිස අපගේ සිත් සූදානම් කරගනිමු. අපගේ දුර්වලතාවයන් අපගේ අපවිත්‍රකම් දෙවිඳුන් ඉදිරියේ කියා සිටිමින් උන්වහන්සේගේ ශුද්ධකම පවිත්‍රකම ඉල්ලා මේ මොහොතේ යාඥාවෙ නිරත වෙමු. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබගේ පාද පාමුලට එනවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී. හලෙලූයා හලෙලූයා ස්වාමිනී. නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමිනී. අපව පවිත්‍ර කළ මැනව ඔබගේ ශුද්ධ පවිත්‍ර ලේවලින් අපව සේදුව මැනව ජේසුනී. ඔබගේ ලේවලින් අපව සේදුව මැනව ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. ඔබගේ ලේන් පවිත්‍රතාවය ලබා දෙන්න ස්වාමීන් වහන්සේ. ඔබගේ දිව්‍යමය රුධිරයෙන් අපව සෝදන්න. අප කළ හැම වරදක්ම හැම අපවිත්‍රකමක්ම මේ ගීතිකා නමස්කාර මැද්දේ ඔබගේ පාමුලට ගේනවා දෙවියන් වහන්සේ. හැමෝම අවංක සිතින් තම තමන් අතින් සිදු වෙලා තිබෙන දුබලකම් අයුතුකම් පාපයන් ස්වාමින් වහන්සේ හමුවට ගෙනෙමින් පවිත්‍රතාවය ලබා ගනිමින් සිටින්න. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හිමට වඩා සුදු කරන්න මා ඔබේ ලේවලින් සෝදන්න මා කළ හැම වැරදි පාමුල තබමි සමාව අයදින්නෙමි සමාව අයදින්නෙමි. හිමට වඩා සුදු කරන්න මා ඔබේ ලේවලින් සෝදන්න මා කළ හැම වැරදි පාමුල තබමි සමාව අයදින්නෙමි සමාව අයදින්නෙමි.
ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. අපට සමාව මැනව අප කළ සියලු පාප ක්‍රියාවන් නිසා අපි ඔබගෙන් දුරස් වෙලා සිටිනවා. ඔබ වහන්සේ අපට අධික කරුණාව දක්වා ඔබගේ එකම පුත්‍රයාව දෙන තරම් ප්‍රේම කළ නමුත් අපි දිගින් දිගටම ඔබ වහන්සේගේ හදවත් රිදෙන ක්‍රියාවන් වල නිරත වෙලා සිටිනවා. ස්වාමිනී, අපේ අඳුරු අපවිත්‍ර තැන් ඔබගේ පාමුලට ගේනවා. අපට අලුත් වෙලා ඔබත් එක්ක අලුත් ගමනක් පටන් ගන්නට උදව් කරන්න, පවිත්‍රතාවය ලබා ගැනීමට උදව් කරන්න ස්වාමීන් වහන්සේ. හලෙලූයා. හැමෝම මේ ගීතිකාවන් සමග එකතු වෙන්න, තමන්ගේ හදවත් උන්වහන්සේ ඉදිරියේ වගුරවන්න, සමාව ඉල්ල ගන්න. අතීත පාප කර්මයන් වලට, අතීතයේ සිදුණු අයුතුකම් වලට වැස්ම සහ පවිත්‍රකම දැන් ජේසුස් වහන්සේගෙන් ලබා ගනිමින් සිටින්න. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා, හලෙලූයා ස්වාමිනී. හිමට වඩා සුදු කරන්නමා ඔබේ ලේවලින් සෝදන්නමා කළ හැම වැරදි ආමුල තබමි සමාව අයදින්නෙමි සමාව අයදින්නෙමි. හදවත දබනා පාපය මගේ නොසඟවා කියමි හිමි පාමුලේ අයතුම ලෙසින් මා සිත සේදුවේ දැනුණා හිමි අභිමුව ඔබේ දැනුණා හිමි අභිමුව ඔබේ හිමට වඩා සුදු කරන්නමා ඔබේ ලේවලින් සෝදන්නමා කළ හැම වැරදි ආමුල තබමි සමාව අයදින්නෙමි සමාව අයදින්නෙමි සමාව අයදින්නෙමි. අපට සමාවද පවිත්‍රකමද ලබා දෙන්න ස්වාමීන් වහන්සේ. හැමෝම දෙවියන් වහන්සේ ඉදිරියේ පශ්චාත්තාප වෙන්න, දෙවියන් වහන්සේ වෙතටම සිත් යොමු කරගෙන යාඥාවේ නිරත වෙන්න, විවිධ කාර්යයන් වල නිරත වෙලා ඉන්න අය පවා දැන් ස්වාමීන් වහන්සේ වෙතට තම ආත්මය යොමු කරන්න. අනෙකුත් සියලු දෙනා දැන් ස්වාමීන් වහන්සේ ඉදිරියේ දන නමා පවිත්‍රකම ඉල්ලා යාඥාවේ නිරත වෙන්න. පහුගිය දවසේ निराහාර යාඥාවන් වල නිරත වෙලා හිටපු සියලු සහෝදර සහෝදරියන් අද ලෝකයේ සතර දිග්භාගයෙන් සම්බන්ධ වෙන අනෙකුත් දේව දරුවන් උදෙසා මැදහත් යාඥාවන් වලට ඇතුල් වෙන්න. ඔවුන්ව අන්ධකාර රැහැන් වලින් ගැටගසාගෙන විවිධ පාපයන් වලට සිර කරගෙන සිටින සියලු අසුද්ධ අන්ධකාර ආත්මික බල ජේසුස් වහන්සේගේ ලේවල බලයෙන් බිඳහෙලනවා. ස්වාමිනී, ඔබ වහන්සේ අපට මේ සියලු වැටීම් වලින්, මේ සියලු අඳුරු තැන් වලින් ඉහළට එන්නටත් ඔබගේ දිව්‍ය පවිත්‍රතාවය ලබා ගැනීමටත් උදව් කරන්න. හැම කෙනෙක්ම අඛණ්ඩ යාඥාවෙම නිරත වෙන්න. පිටතට සිත් යොමු කරන්නේ නැතුව දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවය ලබා ගන්න. යාඥාවට ඇතුල් වෙන්න. මේ සතිය පුරා ස්වාමීන්ගේ පවිත්‍රකමත් සමාවත් වැස්මත් ලබා ගමන් කරන පිණිස අද මේ සුද්ධ සබත් දවසේ ශුද්ධකම ලබා ගන්න. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හිමට වඩා සුදු කරන්නමා ඔබේ ලේවලින් සෝදන්නමා කළ හැම වැරදි පාමුල තබමි සමාව අයදින්නෙමි
සමාව අයදින්නෙමි. හිතීරෙන හදවත මගේ නිරතුරු පැසසුම මුදනාවෙලේ ඔබ හඬ ඇසීමා සිත පිබිදුනේ දැනුනා හිමි ජීවය ඔබේ දැනුනා හිමි ජීවය ඔබේ හිමට වඩා සුදු කරන්න මා ඔබේ ලේවලින් සෝදන්න මා කළ හැම වැරදි පාමුල තබමි සමාව අයදින්නේ සමාව අයදින්නේ සමාව අයදින්නේ කළ හැම වැරදි පාමුල තබමි සමාව අයදින්නේ සමාව අයදින්නේ සමාව අයදින්නේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. නමස්කාර වේවා පවිත්‍රතාවය ලබා ගනිමින් දෙවියන් වහන්සේගේ ශුද්ධ ස්ථාන වෙතට ලං වෙන්න. අවංක සිතින් පසුතැවෙනු අය දෙවියන් වහන්සේව නමස්කාර කරන පිණිස ශුද්ධ ස්ථානයේ වෙතට ලං වෙන්න. අවංක හදවතින් Tamanගේ වැටීම් අපවිත්‍රකම් ගැන පසුතැවිලි වෙලා ස්වාමින් වහන්සේගේ ලේවල පවිත්‍රකම ලබාගත් අය ස්වාමින් වහන්සේට ගායනා කරන පිණිසත් නමදින පිණිසත් වාදනාවලින්ද නමස්කාරවලින්ද උන්වහන්සේව පසසන පිණිස දැන් ශුද්ධස්ථාන වෙතට ලං වෙන්න. ස්වාමින් වහන්සේගේ දොරටු වලින් ගීතිකා ගායනා කරමින් ඇතුල් වෙන්න. හදවත පතුලෙන් නැගෙන නමස්කාරය පෙරදරි කරගෙන ස්වාමින් වහන්සේගේ මණ්ඩප වෙතට ලං වෙන්න. නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමිනී ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ හබාලේ හාකා හාතිලි හිබේලේ හා තල හබලකට හතෙලි හිමිනි කිලේ ඉලි හා තෙලි හිබේලේ හා තල හබලකට හතෙලි හිබිලි මිලිමිනි කිලේ සියලු දෙනා ඛණ්ඩ යාඥාවෙම නිරත වෙලා සිටින්න ස්වාමීන් වහන්සේගේ ගුණ සිහි කොට නමස්කාරය ලබා දෙමින් සිටින්න. ඔබට නමස්කාර වේවා මේ හදවත් පතුලෙන් නැගෙන ප්‍රශංසාව මහිමය ගෞරවය ඔබට පමණක් ඔසවා බාර කරනවා අපගේ දෙවියන් වහන්සේ. නමස්කාර වේවා නමස්කාර වේවා මේ නමස්කාරය තුල සුද්ධාත්මයන් වහන්සේ ස්වකීය ආලේපයෙන් නුඹලාව ආලේප කරනවා. මේ නමස්කාර අතරතුරේ ස්වාමින් වහන්සේ නුඹලාගේ ආත්ම ශක්තිමත් කරනවා. මේ නමස්කාරය අතරතුරේ නුඹලාට බිඳ ගන්නට බැරුව සිටි පවුරු බිඳ ගැනීමට දෙවියන් වහන්සේගේ ආත්මය නුඹලාට බලය දෙමනවා. අවංක සිතින් සැබෑ නමස්කාරයේ යෙදෙන සියලු දෙනා ඉහළ ආත්මික මුදුන් වෙතට කැඳවනු ලබනවා. අන් අයට සමාව දී අන් අයට තම අත්වලින් සිදුණු වැරදි ගැන සමාව ලබා පවිත්‍රතාවයේ ඇතුව දෙවියන් වහන්සේගේ සැබෑ ශුද්ධ සෙනගක් ලෙස උන්වහන්සේගේ පාමුල නමස්කාරයෙන් නිරත වන සෑම කෙනෙක්ම තම ආත්ම වර්ධනය කරගන්නවා. තමන්ගේ ආත්ම ඉහළ තලවලට කැදවා ගන්නවා. අන්ධකාර ආත්ම
පසුගිය සතිය මුළුල්ලේ නුඹලාව පසුපසට අදින පිණිස දමා තිබුණු සියලු රැහැන් බිඳ ගන්නා පිණිස දැන් නමස්කාරයට ඇතුල්වන්න. නමස්කාරයෙන් ස්වාමින් වහන්සේගේ පාමුල අකණ්ඩ මහිමය ලබා දෙමින් සිටින්න. හතා ලිබා ලිහා කහා තෙලේ හිබේලේ හේමේනේ කාතේලේ බාලා හාකා හා තෙලේ හිබෙලි බෙලි මෙනිකලේ ඉලි කතහෙලි හා තිහා ලබ කලහ කහතා හා තෙලිහි අන්‍ය භාෂාවන් ලබා තිබෙන අය එම භාෂාවන් වලින් නමස්කාරයේද යාඥාවේ දේ දෙන්න. අනිත් අය තම තමන්ගේ භාෂාවලින් ස්වාමින් වහන්සේව පසසන්න ස්වාමින් වහන්සේගේ නාමයේ ඉහළට ඔසවන්න. ස්වාමින් වහන්සේගේ නාමයේ ඔසවන්න ඉහළට ඔසවන්න. හබා ලීකා තේ ලිමා නාකා ලාක හා තෙලෙහි මෙනිකලේ ස්වාමින් වහන්සේගේ නාමය මහිමයට පමුණුවන්න. ගෞරවය දෙන්න හැමෝම විවිධ රටවල් වලින් ප්‍රදේශ වලින් ඈත මහද්වීප වලින් එකතු වෙලා ඉන්න සහෝදර සහෝදරියනි දෙවියන් වහන්සේගේ නාමයට මහිමය දෙන්න. දෙවියන් වහන්සේගේ නාමය ඔසවන්න හැමෝම ඔසවන්න. උන්වහන්සේගේ නාමය ඔසවන්න. හබා ලේ හා තේ ලිම නකා තහෙලි හබ ලත ලබ කලහ කහතා හා තෙලේ මේ නමස්කාර කාලයට විරුද්ධව ක්‍රියා කරන සියලුම අන්ධකාර අධිපතීන්ගේ බලය ජේසුස් වහන්සේගේ නාමයෙන් පහතට හෙළනවා. ස්වාමීන් වහන්සේගේ ආත්මය නුඹලා කෙරෙහි වන සේක්වා. දෙවියන් වහන්සේ නුඹලාට අතගසන සේක්වා. ස්වාමීන් වහන්සේගේ ආත්මයෙන් නුඹලා මත සැරිසරන සේක්වා. ඉලි කතහෙලි හමනා ලකා හා තේලේ බේලේ හා තේලෙ මෙනේලේ අපගේ ස්වාමිනී ඔබට වඩා උසස් කෙනෙක් නැත. ඔබට වඩා උතුම් කෙනෙක් නැත. ඔබට සමාන කෙනෙක් නැත. මහිමය වේවා. මහිමය ඔබට පමණයි. අපගේ දෙවි පියාණනී මහිමය වේවා. හතා ලීමා නාලාකා හා තේලේ නමස්කාරයට ඇතුල් වෙන්න. හැමෝම ඇතුල් වෙන්න. ඔබ මේ නමස්කාරය අහගෙන පමණක් ඉන්නේ නැතුව පුළුවන් හැම කෙනෙක්ම මේ ගීතිකාවන් සමග මේ වාදන නමස්කාර සමග එකතු වෙන්න. හදවත පතුලෙන් නැගෙන මහිමය ඔසවන්න. ඉහළට ඔසවන්න. දෙවියන් වහන්සේගේ නාමය උසස් තැන්හි උසවන්න. අබා ලීකා තෙලේ ඉලි හමා නකලහකා හා තෙලෙ හිබේ ලේ හා තෙලෙ හිබෙලි මෙනිලේ. හලෙලූයා. මහිමය වේවා. හබා ලේ හා කහා තෙලෙ මෙනිලේ. උසස් තැන්හි ඔබගේ නාමය උසස් කරනු ලබන්නේය. හලෙලූයා. සදා කාලයෙන් සදා කාලයට ඔබගේ නාමයට ගීතිකාද ගායන නමස්කාරද සියලු දේවදූතයන් සහ ස්වර්ග වාසීන් ගෙනෙනු ලබන්නේය. හලෙලූයා. හලෙලූයා. මහිමය වේවා. සියලු මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් සියලු පරාක්‍රමයත් සියලු ප්‍රඥාවත් දැනගැන්මත් අයිති දෙවියන් වහන්සේ. ඔබට සමාන කිසිවෙක් සිටියේවත් දැන් සිටින්නේවත් මතු පැමිණෙන්නේවත් නැත. මහිමය වේවා. හබාලේ හා තේලි මේනේ කාලා හා තේලි හේබෙලේ අතාලී මනා කාලා හා තේලේ. ඔබට මහිමය වේවා ස්වාමිනී. මහිමය වේවා ස්වාමීන් වහන්ස. හබාලේ කාතේලි මේනේ කේලේ හා තේලේ ඉලි හා තාලා බාකා හා තෙලි හිබෙනි කෙලෙහි කේහි තේලේ. ශුද්ධ වූ ඔබ දෙස බලමි. ඔබගේ මහිමය දකිමි. අවටින් නැති සැම ඒ මහිමයේ සිව නැරිවේ. ඒ මහිමය දකින කල මාහද එය ලබන විට අවටින් නැති සැම ඒ ප්‍රේමයේ සිව නැරිවේ. ශුද්ධ වූ ඔබ දෙස බලමි. ඔබගේ මහිමය දකිමි. අවටින් නැති සැම ඒ මහිමයේ සිව නැරිවේ. ඔබේ ප්‍රේමය දකින කල
නැති සැම ඒ මහිමයේ සෙවණැලිවේ ඔබ නම දිවි ඔබ නම දිවි මා ජීවත් වන්නේ ඔබ නම දිනයි ඔබ නම දිවි ඔබ නම දිවි මා ජීවත් වන්නේ ඔබ නම දිවි ඔබට නමස්කාර වේවා මා ජීවත් වන්නේ ඔබ නම දින්නයි හබාලේ හාතේලේ හබාලේ හාතේලේ මගේ ජීවිතේ අරමුණ ඔබව නමස්කාර කිරීමයි ඔබව නැමදීමයි ඔබගේ නාමය ගෞරවයට පැමිණවීමයි ඒ හැර පස් සහ දුහවිලි පමණක් වූ මාගේ ජීවිතයට වෙන අර්ථයක් තිබේද මනුෂ්‍යයන්ගෙන් ලැබෙන ප්‍රශංසාවෙන් මනුෂ්‍යයන්ගෙන් ලැබෙන ගෞරවයෙන් ලෝකයෙන් ලැබෙන තාවකාලික දෙයින් අපට ඇති ඵලය නම් කිමෙක්ද අපගේ ජීවිතය අපගේ මේ ප්‍රාණය මේ පස් සහ දුහවිල්ලෙන් හටගත් මේ මනුෂ්‍ය ප්‍රාණයට සැබෑ අර්ථයක් සැබෑ වටිනාකමක් ගෙනාවේ ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ ආත්මයයි උන්වහන්සේ කරන කොටගෙන අපි ජීවත් වෙමු උන්වහන්සේ අපව මැවූ බැවින් අපි අද ජීවමානව සිටිමු උන්වහන්සේ අප සමග බැවින් අපි අදටත් හුස්ම ගන්නෙමු උන්වහන්සේ නැත්නම් අපි නැත උන්වහන්සේ නැති තැන අපට ජීවයක් නැත මේ පොළවේ ජීවය නම් උන්වහන්සේගේ ආත්මයයි උන්වහන්සේගේ තුල තිබෙන ජීවනය මනුෂ්‍යයාගේ ආලෝකයයි හබාලීමානාලා හාහා තේලේ ඔබ නැති තැන අපගේ ජීවිතයට ඇති අර්ථය කුමක්ද ස්වාමිනී ඔබ නැතිනම් අපගේ ජීවිතවලින් නැති ඵලය කුමක්ද ස්වාමිනී අපට වෙන අරමුණක් නැත අපේ ජීවිතවලට වෙන වටිනාකමක් නැත අපේ ජීවිත දුහවිල්ලට හැරී යන්නේ හබාලේ හාතේ ලිමානා කලා හාතේ ලෙබෙලෙබෙනෙ හෙලෙහි දේ ලෙබා කාලා හාතේ ලෙබලහ කහතෙලි හිමෙනෙලේ දුහවිල්ලට යන අපට මොන වටිනකමක්ද පියාණනි ඔබව නමස්කාර කිරීමයි අපේ එකම අරමුණ ඔබ නැතුව අපට ජීවිතයක් නැහැ ස්වාමීන් වහන්සේ අපට ඔබ වහන්සේත් එක්ක බැඳීමකට එන්න උදව් කරන්න මේ නමස්කාර මැද්දේ ඔබව තේරුම් ගන්නා ඔබව දැනෙන හැඟෙන ලෝකයේ විවිධ ප්‍රදේශවල අහු මුළු වලින් මේ මොහොතේ අන්තර්ජාලය හරහා එකතු වෙලා ඔබට නමස්කාර කරන්නට එකතු වෙන ඔබගේ සැබෑ දේව දරුවන්ට ඔබගේ ආත්මේ ඵලය තේජස දැන් දැනෙන්නට සලස්වන්න ඔවුන්ව ඉහළ ආත්මික තලවලට ගන්න ඉහළ ආත්මික තලවලට දැන් ගන්න ඔබ වහන්සේත් එක්ක සම්බන්ධතාවයට අරගන්න ඉලි කතා ලිම නක ලත ලබ කලහ කතා ලාබාලා හා තෙලි හිබිලි හා තිහ ලබ කලහ කා හා තෙලි හිමේ නීලෙහි ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ඔබේ ප්‍රේමය දකින කාල මහදෙහි ලබන විට අවටි නැති සැම ඒ ප්‍රේමයේ සිවනැලිවේ ඔබේ ප්‍රේමය දකින කාල මහදෙහි ලබන විට අවටි නැති සැම ඒ ප්‍රේමයේ සිවනැලිවේ ඔබ නම දිමි ඔබ නම දිමි
ඔබ නමකින්යි. ඔබ නමදිමි ඔබ නමදිමි හැමෝම නමස්කාරයට ඇතුල් වෙන්න. හැමෝම නමස්කාරයේ දෙන්න. දැන් පිටතට සිත් යොමු කරන්න එපා. මේ ස්වාමින් වහන්සේ නුඹට සම්මුඛ වන මොහොත. ස්වාමින් වහන්සේ නුඹට සම්මුඛ වෙනවා දැන්. උන්වහන්සේව දැනෙන්නේ කාටද? අබා ලිහා කතා ලෙමා නකා ලහා තේලේ. උන්වහන්සේගේ මහිමය දැකලා තියෙන්නේ කවුද? අබා ලීකා තේලෙහි මෙනෙලේ. ඔවුන් මහිමය දෙන්න. උන්වහන්සේගේ අති බලති හාස්කම් දැකලා තියෙන්නේ කවුද? ඒ අය මහිමය දෙන්න. දෙවියන් වහන්සේගේ මහිමය තේරුම් අරන් ඉන්නේ කවුද? ඒ අය වැඳ වැටෙන්න. දෙවියන් වහන්සේ නොහඳුනන මිනිසයන් ඉදිරියේ ස්වාමීන්ට ගෞරවය දෙන්න. ඉලි කත ලිබ ලබහ තෙලෙ හිමෙනෙලේ. ඉබ ලහ කහ තෙලෙ හිමෙනෙ කෙලේ. මුළු ලෝකය ස්වාමීන් වහන්සේව නොහඳුනගෙන උන්වහන්සේට දිය යුතු මහිමේ නොදී වෙන ඇද හිලිවලට පිළිමවලට ගස්වලට ගල්වලට නමස්කාර කරන කල නුඹලාගේ ඇදහිල්ල ස්වාමීන් වහන්සේව මහිමයට පමුණුවමින් ප්‍රකාශ කරන්න. එදා අන්‍ය ජාතික සෙනගක් ඉදිරියේ දෙවියන් වහන්සේට මහිමය දුන්න දානියෙල්ගේ මිතුරන් තුන්දෙනාගේ කතාව සිහි කරන්න. මේ නගර මැද්දේ ඉදිකර ඇති නෙබුකත් නේෂ නම් රජුගේ ප්‍රතිමාවට වන්දනා නොකරන කවරෙක් නමුත් ගිනි උඳුනෙහි හෙළනු ලබන්නේය. එබැවින් සියලු මිනිසයන් මේ ප්‍රතිමාව ඉදිරියේ වැඳ වැටිය යුතුයයි එදා නියෝග නිකුත් කරනු ලැබුවා. ඒ නියෝග අසා බය වුණු සියලු බබිලෝනියේ වැසියන්ද ඊශ්‍රායලෙන් පැමිණි බොහෝ මිනිසයන්ද එම ප්‍රතිමාව ඉදිරියේ වැඳ වැටෙන්නට පටන් ගත්තා. නමුත් දානියෙල්ගේ මිතුරන් තුන්දෙනා ඔවුන් කල්පනා කළා අපේ ජාතියේ මිනිසුන් දෙවියන් වහන්සේ ඇරෙන්න වෙන කාටවත් නමස්කාර කරන එකක් නැහැ. එබැවින් අපි තුන්දෙනා නැගිට මේ පිළිමයට වන්දනා නොකොට සිටිමු. අප සමග අපගේ වංශයේ සිටීවියයි ඔවුන් සිතුවා. නමුත් ඔවුන් පිටුපස හැරී බලනකොට ඔවුන් දුටුවේ කුමක්ද? බබිලෝනි වාසීන් මෙන්ම සියලු යුදා වැසියන්ද ප්‍රතිමාව ඉදිරියේ වැඳ වැටී ඇත. තුන්දෙනෙක් පමණක් එදා ඒ ප්‍රතිමාව ඉදිරියේ කෙලින් සිටගෙන සිටියා. සෙබළුන් පැමිණ කියන්නේ කුමක්ද? නුඹලා මේ පිළිමයට වන්දනා නොකරන්නේ මක් නිසාද? එවිට මිතුරන් තුන්දෙනා කීවේ කුමක්ද? අපි වන්දනා කරන්නේ අහසත් පොළවත් එහි ඇති සියල්ලත් මවා පාලනය කරන දෙවියන් වහන්සේට පමණයි. එවිට සෙබළුන් කියන්නේ කුමක්ද? රජුගේ නියෝගය කඩ කරන කවරෙක් නමුත් ගිනි උඳුනෙහි හෙළනු ලබන්නේය. දැන් නුඹලා රැගෙන ගොස් අධික ගින්නෙහි හෙළනු ලබන්නේය. නුඹලා රජුගේ නියෝගයට පිටුපා බැවින් වෙනදා මෙන් දෙගුණයක් උඳුන ගිනියම් කරනු ලබන්නේය. නුඹලා එම උඳුනේ හෙළන කල නුඹලාව ගලවන්නට නුඹලාගේ දෙවියන් එන්නේ දැයි බලමුයයි විහිළු කරන්නට පටන් ගත්තේ. එවිට ශද්‍රක් මේෂක් සහ අබෙද්නෙගෝන් නම් එම දානියෙල්ගේ මිතුරන් තුන්දෙනා කතා කොට කියන්නේ කුමක්ද? ගින්නෙන් අපව ගලවන්නට නම් අපගේ දෙවියන් වහන්සේට හැකිය. එසේ වුවත් උන්වහන්සේ අපව ගලවා ගත්තත් නැතත් අපි නමස්කාර කරන්නේ අපේ දෙවියන් වහන්සේට පමණක්ය. හලෙලූයා හලෙලූයා හබාලේ හා තේලේ හබාලේ හා තේලේ හබාලේ හා තේලේ. ඔබට ස්තුති වේවා ස්වාමිනී. ඒ අසා කෝපයට පත් වූ රජු ඒ මිතුරන් තුන්දෙනා රැගෙන ගොස් ගිනි උදුරෙහි හෙළනු ලැබුවා. ස්වල්ප වේලාවකින් ඔවුන් දකින්නේ කුමක්ද? අපි ගින්නට දැමුවේ තුන්දෙනෙක් නොවේද? දැන් ගිනි උදුනේ 4 දෙනෙකුගේ ඡායාවල් මට පෙනේ. එසේ වන්නේ කෙසේදයි විමසා බලන කල ඔවුන් දුටුවේ කුමක්ද? ගින්නෙන් නොදැවී ආරක්ෂා වී
දෙවියන් වහන්සේගේ රැකවරණය මැදින් ගින්නෙන් පිටතට එන මිතුරන් තුන්දෙනාව ඔවුන් දකින්නට ලැබුණා. ඒ දැක සියලු බබිලෝනි වැසියන්ද නෙබුකත් නේෂර් රජුද ඔහුගේ සියලු සේනාවන්ද අහස පොළොව මැවූ දෙවියන් වහන්සේට මහිමය දෙන්නටත් බයෙන් වෙවුලන්නටත් පටන් ගත්තා. සහෝදරයා සහෝදරිය, ඒ විදිහට ඔබට පිහිට ලැබුණත් නැතත්, ස්වාමීන් වහන්සේ ඔබට උපකාර කළත් නැතත්, උන්වහන්සේගේ මහිමය ඔබ ඉදිරියේ අද පෙන්නුවත් නැතත්, උන්වහන්සේව නමදින්න, උන්වහන්සේව පමණක් නමදින්න කී දෙනෙක් කැමතිද? කී දෙනෙක් කැමතිද? ඔවුන් ස්වාමීන් වහන්සේට මහිමය දෙන්න, උන්වහන්සේගේ පාමුල වැඳ වැටෙන්න, මහිමය දෙන පිණිස උන්වහන්සේගේ නාමය ඔසවන්න. හතා ලෙමා නාකා හාතේ ලේ බාලාකා හාතේ ඉලි හතා ලීමා නාකාලා හාතේ ලේ මෙනේ කෙලේ හාතෙලේ මේ මහිමය ඔබටයි. මේ ගීතිකා ගායනා කරන්නේ ඔබ වහන්සේටයි. මේ නමස්කාරය දෙන්නේ ඔබ වහන්සේටයි. මේ දේව වචනේ සඳහන් කතා සිහිපත් කොට මහිමය ඔසවන්නේ ඔබ වහන්සේටයි. මේ විවිධ රටවල් වල ඉඳගෙන ඔබ ඉදිරියේ දන නමන සෑම කෙනෙක්ම මහිමය දෙන්නේ ඔබ වහන්සේටයි. ඔවුන්ගේ හදවත් වලින් නැගෙන්නේ ඔබට දෙන ප්‍රශංසාවයි. එය ශුද්ධ පූජාවක් කොට බාරගත මැනව ස්වාමීන් වහන්සේ හබා ලෙහා නකතා හෙලෙහා තෙලෙ හෙබෙලෙ බෙලෙ 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 මෙනිකලේ හාතේලේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමිනී හබාලේ හාකා හාතේලේ මේනේ කෙලේ හාතේලේ බාලා හාකා හාතේලේ මෙනිකලේ මහිමය වේවා. ශුද්ධ වූ ඔබ දෙස බලමි, ඔබගේ මහිමය දකිමි. අවටින් නැති සැම ඒ මහිමය සෙවනැලිවේ. ඔබේ ප්‍රේමය දකින කල මහදය ලබන විට අවටින් නැති සැම ඒ ප්‍රේමය සෙවනැලිවේ. ඔබේ ප්‍රේමය දකින කල මහදය ලබන විට අවටින් නැති සැම ඒ ප්‍රේමය සෙවනැලිවේ. ඔබ නමදිවී, ඔබ නමදිවී, මා ජීවත් වන්නේ. ඔබ ඔබ නමදිවී, ඔබ නමදිවී, මා ජීවත් වන්නේ. ඔබ නමදින්නයි, ඔබ නමදිවී, ඔබ නමදිවී, මා ජීවත් වන්නේ. ඔබ නමදින්නයි, ඔබ නමදිවී, ඔබ නමදිවී, මා ජීවත් වන්නේ. ඔබ නමදින්නයි. ඔබට නමස්කාර වේවා.
ඔබට නමස්කාර වේවා. ඔබට නමස්කාර වේවා. හබලහකහතේලේ මෙනිකලේ ආකාහතේලේ. අද දවසේ අපට අතගසන්න, අපිට අතගසන්න. ඔබ වහන්සේ හැර වෙන මාර්ගයක් නෑ පියාණනි. අපිට අතගසන්න. ඔබගේ උපකාරය හැරෙන්න අපිට වෙන උදව්වක් නෑ පියාණනි. අපට අතගසන්න. ඔබගේ මඟ පෙන්වීම හැරෙන්න අපිට වෙන මඟ පෙන්වීමක් නෑ පියාණනි. අපට අතගසන්න. ඔබ වහන්සේගේ කරුණාව තරම් වෙන කරුණාවක් අපට නෑ දෙවියන් වහන්සේ. අපට ප්‍රේම කරන්න වෙන කෙනෙක් නෑ ස්වාමීන් වහන්සේ. ප්‍රේමේ උල්පත වන තැනැන් වහන්සේ අපට අතගසන්න. මේ නමස්කාර මැද්දේ අද ඔබගේ මුහුණ සොයන, ඔබගේ පාමුලට ලං වෙන්නට පොරබදන, ඔබ සමග මේ නමස්කාරය තුල ඔබව දකින්නට පොරබදන ඔබගේ දරුවන්ව බැලුව මැනව, ඔවුන් දෙස බැලුව මැනව, ඔවුන් ඔබ වෙතට දෑ සොයාගෙන සිටිනවා. ඔවුන් ඔබ වෙතට දෑ දිගු කරගෙන සිටිනවා. ඔවුන් ඔබ ඉදිරියේ දන නමාගෙන සිටිනවා. ඔවුන් අදවත් මතුලෙන් නැගෙන මහිමය ඔබට දෙමින් ඔබ එක්ක සම්බන්ධතාවය බැගෑ සිටින් දෙවි සරණ පතමින් ඉන්නවා. ස්වාමිනී බැලුව මැනව, අතගැසුව මැනව, ඔබගේ කරුණාව තැබුව මැනව ස්වාමීන් වහන්සේ. හබාලේ හාතේලේ ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබේ ප්‍රේමය දකින කාල මාහතය ලබන විට අවටින් නැති සැම ඒ ප්‍රේමයේ සිවනැලීම. ඔබ නමදිමි, ඔබ නමදිමි, මා ජීවත් වන්නේ. ඔබ නමදින්නයි, ඔබ නමදිමි, ඔබ නමදිමි, මා ජීවත් වන්නේ. ඔබ නමදින්නයි. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හවාලේ කාතේලේ මිනී කේලේ ආතාලා ඉලි කාතේලේ මිනී කේලේ ආතල හවාලා කාහාතේලේ මිනී කාලා ආතේලේ මිනී. අපි මේ මොහොතේ ඔබගේ දිව්‍ය දෑතට බාර වෙන අපගේ පියාණන් වහන්සේ මේ සබත් දවස තුලත් අපි හැමෝටම ඔබ වහන්සේගේ පාද පාමුලට එන්න දුන්න කරුණාව ගැන අපි දැන් ස්තුති කරනවා දෙවියන් වහන්සේ. ඒ වගේම අද දවසේ ඔබගේ පණිවිඩය අපිට ලබා දෙමින් මේ සතිය ගමන් කිරීම සඳහා අවශ්‍ය කරන ඔබගේ මඟ පෙන්වීම අපිට දෙන්න කියලා සිටිනවා. හැමෝම ඒ වෙතට තම තමන්ගේ සිත් යොමු කරගන්න. දැන් අපි අද දෙවියන් වහන්සේගේ වචනය උදෙසා මැදහත්ව යාඥා කරමු. සියලු දෙනාම ඒ සමග තමන්ගේ සිත් ඒකාත්මික කරගන්න අපි දැන් දේව වචනය උදෙසා යාඥා කරමු. සෞර බලධාරී දෙවියන් වහන්සේ ස්වාමීනි, අද මේ নমස්කාර ඔබ වහන්සේට මුළුමනින් බාර කරනවා ස්වාමීනි. ඒ වගේම අද දවසේදී සබත් දවස දේවමේ ඔබ වහන්සේට මුළුමනින් බාර කරනවා දෙවියන් වහන්සේ. අද දවසේදී අපි අසන්න යන්නා වූ වචනය නිසා ඔබ වහන්සේට ස්තුතියි ස්වාමීනි. ඒ වචනය අසන්නා වූ සෑම කෙනෙක්ම ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් පුරවලා ස්වාමීනි ඒ වචනේ තේරුම් ගන්නට ඕන්ට උපකාර කරන්න. දෙවියන් වහන්සේ අද දවසේදී ඒ වචනය සම්වන්දන සෑම කෙනෙක්ම නැවත වාරයක් ඔබ වහන්සේගේ ශුද්ධ හස්තයට බාර කරන්නේ කැප කරන්නේ නාසරේතී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමේන්. ආමේන්. ඔබට තව ස්වල්ප මොහොතකින් මේ සතියේ සබත් දවසේ දේව වචනේ සමග එකතු වෙන්න පුළුවන්. මේ নমස්කාරයත් සමග එකතු වුණු අය
මේ වීඩියෝ එකට පහලින් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා අද දවසේ දේව වචනය වෙතට සම්බන්ධ වෙන්න පුළුවන්. WhatsApp කණ්ඩායම් වල සිටින අයට ස්වල්ප මොහොතකින් අද සබත් දිනේ දේව වචනය යොමු කරනු ලබනවා. සියලු දෙනාටම ජේසු පිහිටයි.